සාමාන්‍ය පෙළ විභාගයට තව මාස දෙකක් වගේ පොඩි කාලයක් නේද තියෙන්නේ. මේ මාස දෙකෙන් ඔයාලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට යන්න බැරි වෙයි කියලා බයෙන් දින්නේ. බය වෙන්න දෙයක් නැහැ. මේ මාස දෙක හරියට කළමනාකරණය කරගත්තොත් අපිට මේ මාස දෙකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. මුලින්ම අපි මේ මාස දෙක හරියට කළමනාකරණය කරන්නේ කොහොමද කියලා කතා කරමු. ඒකට අපි කාලසටහනක් හදාගන්න ඕනේ. දැනටමත් ඔයාගේ කාමරේ බිත්තියේ තාමත් අර පැය ගණන් දිග ටයිම් ටේබල් එකක් අලවලා තියෙනවද? උදේ 8 ඉඳන් 12 වෙනකම් විද්‍යාව. 1 ඉඳන් 4 වෙනකම් ගණිතය. ඇත්තම කියන්න ඔයා කවදාවත් ඒකට හරියට වැඩ කරාද? නෑ නේද? ඒ ක්‍රමේ දැන් යල් පැනලා ඉවරයි. පැය ගණන් එක දිගට පොත් පාඩම් කිරීම ඵලදායී බව ඉතාම අඩුයි. මම අද ඔයාලට ගෙනාවා විද්‍යාත්මක පිළිගත් සුපිරි ක්‍රමයක්. මේක මේ මම හොයාගත්ත ක්‍රමයක් නෙවෙයි. ලෝකෙම පිළිගත් පාඩම් කිරීමේ ක්‍රමයක්. විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා අපේ මොළයට එක දිගට උපරිම අවධානය තියාගන්න පුරුවන් විනාඩි 20ත් 30ත් අතර විතරයි කියලා. ඊට පස්සේ මොළය ඉබේම ස්ලීප් මෝඩ් එකට වැටෙනවා. පැය 3ක් එක දිගට පාඩම් කරනවා කියන්නේ ඔයාගේ කාලය නාස්ති කරනවා කියන එකයි. අන්න ඒ නිසා තමයි අපි ලෝකයේ සාර්ථකම ක්‍රමයක් වන පොමොඩෝරෝ කියන ක්‍රමවේදයට පාඩම් කරමු. මෙතනදී අපි පාඩම් කරන්නේ විනාඩි 25 කොටස් විදිහට. මුලින්ම අපි විනාඩි 25ක් පාඩම් කරනවා ඊට පස්සේ අපි විනාඩි 5ක් විවේක ගන්නවා. මේකෙන් ඔයාගේ මොළය හැම වෙලාවෙම තියෙන්නේ ක්‍රියාශීලීව. එතකොට පාඩම් කරන දේවල් හොඳින් මතක හිටිනවා. පොමොඩෝරෝ කියන ලෝකෙම පිළිගත් පාඩම් කිරීමේ ක්‍රමයක් මම ඒක සාමාන්‍ය පෙළ ලියන ළමයින් වෙනුවෙන් ස්පෙෂලායිස් කරලා හැදුවා ආසාවෙන් O level කියලා ඇප් එකක්. ඒකේ කාලකලමනාකරණය කරන සිස්ටම් එකක් විතරක් නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙන අනෙක් දේවල් ගැන අපි පස්සේ කතා කරමු. මුලින්ම අපි බලමු මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ආසාවෙන් O level ඇප් එක තාම Play Store එකට අප්ඩේට් කරලා නැහැ. අපි පියවර දෙකෙන් මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට දාගමු. පහක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් අපේ Google group එකට join වෙන්න. එතකොට අපේ Google group එකේ ඔයාට මේ විදිහට ඇප් එකේ ලින්ක් එක බලා ගන්න පුරුවන්. ඒක ක්ලික් කරාම ඔයාට සාමාන්‍ය ඇප් එකක් ඉන්ස්ටෝල් කරන විදිහටම ආසාවෙන් O level ඇප් එක ඔයාගේ ෆෝන් එකට දාගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ඇප් එකකින් අපි කාලසටහනක් හදාගන්නේ කොහොමද කියලා. ඇප් එකේ ફોකස් කියන එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් අද දවසේ ඔයා විනාඩි 25 කොටස් කීයක් පාඩම් කරනවද එක් විෂයට කොපමණ විනාඩි 25 කොටස් ගාණක් පාඩම් කරනවද කියලා ප්ලෑන් කරන්න. ඊට පස්සේ ඔයා පාඩම් කරද්දී මේ උඩ තියෙන ටයිමර් එක අදාළ සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා ස්ටාර්ට් කරන්න. තව දෙයක් මේ ඇප් එකේ My Focus කියන එකට ගියාට පස්සේ ඔයාට අපි අභියෝගයක් දීලා තියෙනවා. ඒකේ තියෙන්නේ ඔයාට එක සතියකින් විනාඩි 25 කොටස් 70ක් සම්පූර්ණ කරන්න. ඒකේ අපි එක් විෂයන් වලට වෙනම ටාගට් දීලා තියෙනවා. මේ ටාගට් කම්ප්ලීට් කිරීමෙන් ඔයාලට පුරුවන් ඔයාලා හිතනවට වඩා හොඳ ප්‍රතිඵලයක් විභාගයට ලබා ගන්න. මේ ඇප් එකේ පාඩම් කරන සිස්ටම් එකක් විතරක්ද තියෙන්නේ. ආසාවෙන් O level ඇප් එකේ තියෙනවා එක් විෂයන් වලට සැකසූ කෙටි සටහන්. විශේෂයෙන් කියන්න ඕන මේ ඇප් එකේ තියෙන විද්‍යාව කෙටි සටහන් ගැන. මේ විශේෂ විද්‍යාව කෙටි සටහන් වලින් කිහිපයක් දැන් ඔයාලට මේ තිරේ බලා ගන්න පුළුවන්. තව දෙයක්. ගොඩක් ළමයිට ඉතිහාසය සිතියම් රකුණු කිරීමට ඉතාම දුර්වලයි. මේකේ තියෙනවා ගේම් එකක්. ඒක සෙල්ලම් කරලා බලන්නකෝ. ඉතිහාසයේ සිතියම් අමාරුද කියලා. තවත් ගොඩක් දේවල් ජනවාරි මුල වෙද්දී ඇප් එකට එකතු වෙන්න නියමිතයි. අදට මේ වීඩියෝව මෙතනින් ඉවර කරන්නම්. අවශ්‍ය ළමයි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මේ විදිහට දවස් කිහිපයක් පාඩම් කරලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.